ආදරණීය ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. මගේ ආදරණීය යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ channel එකට. ඉතින් ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් අද නම් day vlog එකක් නම් නෙමෙයි. day vlog එකක් මම කරද්දී මම හදපු රසමල සම්බ රෙසිපි එකක් තමයි අරන් ආවේ. මේ ඉතින් අඹ වාරනේ. මම නම් අඹ වාරෙට මේ වගේ 5-6 වතාවක්වත් අඹ මාළු හදනවා. ඉතින් මේ විදියට හැදුවම ශීතකරණ එක දාන්නේ නැතුව රස පාට වෙනස් වෙන්නේ නැතුව දවස් 3ක් විතර තියාගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මට හිතුණා මේ රෙසිපි එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද ඉතින් අද කාලේ ගොඩක් ඉන්නේ කාර්යබහුල ගෘහණියන්නේ. ඉතින් මුලින්ම මම කරන්නේ කඩාගත්ත අඹ වලින් හොඳට පැහුණු අඹ ටික තෝරගන්නවා. අඹ ගෙඩිය නැට්ට ගාවින් මේ වගේ කපලා තමයි මම බලන්නේ අඹ ගෙඩිය හොඳටම පැහිලාද කියලා. ඊට පස්සේ කල් තියාගන්නම් අඹ ගෙඩිය ඇතුලේ වතුර යනකල්ම තම්බන්න ඕන නිසා මේ විදියට කපා ගන්නවා. එතකොට අඹ ටික තැම්බෙද්දී පොඩි වෙන ගතිය අඩු වෙනවනේ. අඹ ගෙඩිය දෙකට මැදින් හරහට කපලා ඊට පස්සේ උඩු අතට තියලා මේ විදියට දෙකට මැදින් කපනවා. ඉතින් මේ වෙලාවේදී අඹ ගෙඩිය අයින් කරන්නේ මැද තියෙන සුදු පාට ඇටේ විතරයි. අඹවල පොත්ත සුද්ධ කරන්න නැතුව යන නිසා ලුණු ටිකක් වතුරේකට දාලා ලුණු වතුරෙන් දෙපාරක් විතර හොඳට හොද ගන්නවා. මේ විදිහට පොත්ත අතුල්ලලා හොදගත්තම අඹ ගෙඩිය මොනවා හරි විස බීජ මොනවා හරි තියෙනවා නම් ඒ දේවල් අයින් වෙනවනේ. ඇත්තටම මේ කරි එක ගෙදර අයත් ගොඩක් රසයි කියනවා. ඉතින් ඒක නිසා තමයි ඔයාලටත් මම අරගෙන ආවේ. දවස් 3ක් නම් තියාගන්න ඉතුරුනේ නැහැ. දවස් 2ක් වගේ යද්දී ඉතින් අඹ කරි එක ඉවර වුණා. ඒ වුණාට මේ අඹ කරි එක දවස් 3ක් අපිට තියාගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ මම කරන්නේ බීලුණු සුදුලුණු රම්පෙ ටික කපා ගන්න එක. ඉතින් මම නම් සුදුලුණු හැම වෙලාවෙම වගේ මේ විදිහට පොත්ත පිටින් පොඩ්ඩක් තලලා සුද්ධ කරලා තමයි ඊට පස්සේ හොදලා කපා ගන්නෙ. ඔන්න දැන් ඔක්කොම ටික ලෑස්ති කරගෙන තියෙන්නේ. දැන් තියෙන්නේ ඉතින් අඹ මාළු උයා ගන්න වැඩේ. ඉතින් ඔයාලත් මේ වගේ රෙසිපි day vlog traveling video බලන්න ආස නම් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයාලත් මේ විදියට අඹ මාළුවක් හදලා ඒකේ රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම අඹ මාළුවට කරපිංචා කරාම නැති 4ක් විතර කුරුඳු කෑල්ලක් රම්පෙ ටික සාමාන්‍ය සයිස් ගෙඩියක ලුණු සුදු ලුණු පික් 6ක් වගේ උළුහල් අබ මේ වගේ ස්වභාවික රසකාරක ටිකක් තමයි ලෑස්ති කරගත්තේ. ඊට පස්සේ වාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරා. මීඩියම් හීට් එකේ තෙල් ටික රත් වෙද්දී අබ උළුහල් ටික තෙල් එකට දාලා බැදගත්තා. අබ ටික පුපුරගෙන එද්දී ඊට පස්සේ කලින් ලෑස්ති කරගත්ත ලුණු සුදු ලුණු රම්පේ කරපිංචා කුරුඳු කරාඹු නැටි මේ වගේ දේවල් ටික එකතු කරා. ඒ ටික ටිකක් බෙදීගෙන ඉද්දී මිරිස් කොඩු 5 බෙදපු තුන 5 අමුතුන 5 ගම්බිරිස් කොඩු එකතු කරගත්තා. ඉතින් මේ වෙලාවේ මම ඔයාලට ඒ වගේ එකතු කරන ප්‍රමාණ නම් කියන්නේ නැහැ. මොකද ඔයාලගේ ටේස්ට් එක අනුව ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන්නේ. සාමාන්‍යයෙන් අපේ ගෙදර නම් ටිකක් සැරට තමයි මේ වගේ කරීස් හදන්නේ. ඔයාලට ඉතින් මේ දේවල් ඔයාලගේ ගෙදර කැමැත්ත අනුව අඩු වැඩි කරලා උයා ගන්න පුළුවන්. ඉතින් මේ ටික විනාඩියක් විතර හැඳි ගාලා ටෙම්පරාදු කරගත්තා. ඊට පස්සේ රස අනුව ලුණු එක්ක මේ වෙලාවේ මම සීනි හැඳි 2ක් විතර එකතු කරනවා. මොකද මේ අඹ ගහේ තියෙන ඇඹුල් රස එක්ක සීනි හැඳි 2ක් ඇති. ගොඩක් ඇඹුල් අඹ නම් සීනි ටිකක් වැඩිපුර එකතු කරගන්න. ලුණු සීනි ටික කවලම් කරලා කපාගත්ත අඹ ටික තමයි මේ එකතු කරන්නේ. අඹ ටික එකතු කරලා ටිකක් කවලම් කරලා මදගින්නේ විනාඩි 3ක් විතර වහලා තියන්න ඕන. එතකොට අඹවල තියෙන වතුර ටික වාජනයට එකතු වෙනවා. ඉතින් මම විනාඩි 3කට පස්සේ තමයි වාජනයේ එකතු වෙලා තියෙන වතුරත් එක්ක අඹ ටික තැම්බෙන්න ඕන කරන අනිත් වතුර ප්‍රමාණය එකතු කරන්නේ.
ඉතින් මම මේ වෙලාවේ අඹ ටික වැහෙන්නම වතුර එකතු කළේ නෑ. අඩු කොප්ප 3ක් වගේ තමයි එකතු කරේ. ඉතින් මම අඩු ගින්දරේ උයා ගන්න නිසා විනාඩි 20ක් වගේ යද්දි හොඳට තැම්බිලා හොඳ සුවඳක් එනවා. ඉතින් බලන්නකෝ අඹ කෑලි පොඩි වෙන ගතිය ගොඩක් අඩුයි නේද? වෙනද වගේම අදත් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම උපසරණයි. සතුටින් පරිස්සමින් ඉන්න.